ඕගොල්ලන්ට සුබ දවසක් කියලා පිළිගන්නවා Extinct Editor YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔයාගෙම කියලා AI movie trailer එකක් කිසිම මුදලක් ගෙවන්නේ නැතුව ඉතාමත් ලේසියෙන් ජෙනරේට් කරගන්න කොහොමද කියලා. ඉතින් අපි වීඩියෝ එකට ගිහලා බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. හරි ඉතින් මම ChatGPT එක ඕපන් කරගෙන තියෙනවා. මම හදන්න යන movie එකට ඕන ස්ක්‍රිප්ට් එක ජෙනරේට් කරගන්න. ඉතින් ඔයාට ChatGPT ඕනේ නෑ Perplexity Google Gemini ඒ වගේම Claude වගේ ඕනම AI software එකක් use කරලා මේකට ඕන prompt එක generate කරන්න පුළුවන්. ඉතින් මම මේකට ChatGPT තෝරගෙන තියෙන්නේ ඕගොල්ලෝ ගොඩක් දන්න ජනප්‍රිය AI එකක් හින්දා. ඉතින් මම අද හදන්න යන්නේ ලංකාවේ අතිත්ත රජ කෙනෙක් ගැන movie trailer එකක්. ඉතින් මම ඒක හින්දා ChatGPT ට කියනවා මේ ගැන script එකක් හදලා දෙන්න කියලා මට. ඉතින් මම ඒකට මෙන්න මේ වගේ prompt එකක් තමයි දෙන්නේ. Provide me a script to create a movie trailer about a historical king of Sri Lanka using AI. මම මේ වගේ prompt එකක් දීලා කියනවා එයාට script එක generate කරලා දෙන්න කියලා. ඉතින් අපිට බලාගන්න පුළුවන් වෙනවා ChatGPT මේ වගේ script එකක් generate කරලා දීලා තියෙනවා. හැබැයි මේ මුළු ස්ක්‍රිප්ට් එකම අපිට ජෙනරේට් කරලා දීලා තියෙන්නේ සිංහලෙන්. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ වගේ සිංහල prompts AI softwares වලට දුන්නාම ඒගොල්ලෝ response generate කරන්නේ නැහැ කියලා. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ මේ සිංහලෙන් දීලා තියෙන response එක ඉංග්‍රීසි වලට convert කරගන්න එක. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඕනම movie trailer එකක් හැදෙන්නේ scenes 5-6ක් එකතු වෙලා කියලා. ඉතින් මේකෙත් ඒ වගේ scenes 5-6ක් තියෙනවා. ඉතින් අපිට මේ scenes ගොඩක් ගැඹුරට විස්තර කරලා තියෙන්න ඕනේ. එතකොට තමයි ගොඩක් හොඳ output එකක් AI එකට කියලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඊළඟට දෙන්න prompt එක එයාට කියනවා මේ scenes ගැන වැඩිපුර විස්තර කරන්න කියලා. ඊළඟට මෙයා දීලා තියෙන දුටුගැමුණු රජතුමා ගැන movie trailer එකක් හදන්න කියලා. ඉතින් ඒකේ ප්‍රධාන characters ඒගොල්ලෝ 4ක් දීලා තියෙනවා. ඉතින් මම ChatGPT ට කියනවා මේ characters ගැන ටිකක් වැඩිපුර විස්තර කරන්න කියලා. ඊළඟට මම කියනවා මේ images උයි animation උයි create කරන්න අපි AI softwares වලට දෙන්න ඕන prompts ටිකත් එයාටම generate කරලා දෙන්න කියලා. ඒකට අපිට prompt කරනකොට ගොඩක් ලේසි මේ prompts ටිකම copy paste කරන්න විතරයි තියෙන්නේ. හරි ඉතින් මම ඒ වගේ prompt එකක් මෙන්න මේ විදිහට දෙනවා. Provide me the above response in English and dialogues in Sinhala. Also provide the more detailed scenes and describe the characters more. And provide the prompts to generate images and animations using AI. ඉතින් මේ වගේ prompt එකක් දුන්නාම එයා මෙන්න මේ වගේ ගොඩක් හොඳ response එකක් generate කරලා දෙනවා. ඉතින් මේක අපිට ඕන හැම දෙයක් ගැනම ගොඩක් ගැඹුරට විස්තර කරලා තියෙනවා. ඒක හින්දා අපිට මේ වැඩේ ඉස්සරහට කරන් යන්න ගොඩක් ලේසියි. ඉතින් අපේ movie එකට ඕන characters 4 main characters 4 generate කරන්න Disk කියන Google ලගේ free and open source image generation software එක පාවිච්චි කරනවා. ඉතින් ඔයාට මේකට ඩිස්ක් වෙනුවට ඕනම image generation AI එකක් use කරන්න පුළුවන්. ඉතින් මම මේක free and open source හින්දා ගොඩක් ලේසියෙන් image generate කරන්න පුළුවන්. ඒක හින්දා මෙන්න මේ image generation tool එක පාවිච්චි කරනවා. ඉතින් ඔයා BIS කියන website එකට ගියාම මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලන්ට මෙන්න මෙතන පැත්තෙන් ඉරි තුනක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ඉරි තුනට ක්ලික් කරාම ඕගොල්ලන්ට උඩින්ම බලා ගන්න පුළුවන් subjects කියලා එකක්. ඉතින් අපි මේකට අපේ characters 4 generate කරගන්න ඕන prompt එක දෙනවා. ඉතින් මම ChatGPT එකෙන් generate කරපු response එකේ තියෙන මේ characters ලා විස්තර කරන prompt එක copy කරගෙන ඇවිල්ලා මෙන්න මෙතන generate image කියන එකට ගිහිල්ලා මේකේ තියෙන prompt එක දෙනවා. ඉතින් prompt එක දීලා එයා ටික වෙලාවක් යනකොට අපිට image එකක් generate කරලා දෙනවා අපේ character ට අදාළව. ඉතින් ඕගොල්ලොන්ට මේ image එක එයා generate කරලා දුන්න මේ image එක හොඳ නැහැ කියලා හිතනවනම් ඔයාට ඒ prompt එකම තව edit කරලා හරි ඒ prompt එකම ආයෙ දීලා හරි තව response generate කරන්න පුළුවන්. ඉතින් ඔයාට මේක ඕන තරම් response generate කරන්න පුළුවන් BIS එකට කියලා. මේක හින්දා අර credits limit වෙන්න එහෙම නැහැ. ඉතින් ඔයාට ඊට පස්සේ කැමති character එකක් තෝරගෙන මේක select කරන්න පුළුවන්. ඉතින් අපි මේ characters ලා generate කරගන්නේ අපි වීඩියෝ එක ඉස්සරහට යනකොට අපේ characters ලා වෙනස් වෙන එක නැති කරගන්න. මොකද ඕගොල්ලෝ දන්නවා AI වලින් generate කරන image එකකට එකක් වෙනස්. එකම prompt එක දෙපාරක් දුන්නත් generate කරන්නේ දෙවිදියක මිනිස්සු. ඒක හින්දා අපි මේ වගේ
එක කැරක්ට එක ජෙනරේට් කරගන්නවා අපේ කැරක්ටර්ස් වලට. හරි ඉතින් මම මේ වගේ අපේ කැරක්ටර්ස්ලා හතරටම ඉමේජ් ජෙනරේට් කරගත්ත 20කට කියලා. දැන් මන් දෙන්න යන්නේ අපේ සීන්ස් වලට අදාළ ප්‍රොම්ප්ට් ටික මෙන්න මෙතෙන්ට. ඉතින් මම ප්‍රොම්ප්ට්ස් වලට ඒ සීන්ස් වලට අදාළ ප්‍රොම්ප්ට්ස් ටික මෙතෙන්ට දීලා ඒ සීන්ස් වලට අදාළ ඉමේජස් මෙතනින් ජෙනරේට් කරන්න තමයි යන්නේ. ඉතින් ඔයා ඒ ප්‍රොම්ප්ට් එක මෙතෙන්ට දෙන්න කලින් හොඳට කියවලා බලන්න ඒ සීන් එකේ මෙන්න මේ මේන් කැරක්ටර්ස්ලා හතරින් කවුරු හරි ඉන්නවද කියලා. ඉතින් ඒ සීන් වල කවුරු හරි මේ මේන් කැරක්ටර්ස්ලා හතරින් ඉන්නවනම් ඔයා ඒ සීන් එක මේකට දෙන්න කලින් මෙතන උඩ තියෙන මේ කැරක්ටර්ස්ලා උඩින් ඔයගලන්ට පේන මෙන්න මෙතන ටික් එක සිලෙක්ට් කරන්න. එතකොට මේ AI tool එක දන්නවා මේ ප්‍රොම්ප්ට් මේ ජෙනරේට් කරන්න ඉමේජ් එකේ මෙන්න මේ කැරක්ටර් භාවිත වෙනවා. ඒක හින්දා මම මෙයාම මේ ඉමේජ් එක ජෙනරේට් කරන්නත් ගන්න ඕනේ කියලා. ඉතින් මම මේ වගේ පළවෙනි සීන් එකේ නම් අපිට එහෙම කැරක්ටර් කවුරුවත් ඕන වෙන්නේ නැහැ. ඉතින් මම මේ හතර දෙනාම ඩිසිලෙක්ට් කරලා අපේ පළවෙනි ඉමේජ් එක ජෙනරේට් කරගන්නවා. හරි ඉතින් අපිට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඩිස්ක් එකෙන් රෙස්පොන්ස් දෙකක් ජෙනරේට් කරනවා. ඉතින් ඔයා මේකෙන් වඩාත් කැමති ඉමේජ් එක මොකද්ද? නැත්නම් ඔයා මෙතනින් කැමති ඉමේජස් එකකටවත් කැමති නැත්නම් ඔයාට ඒ ප්‍රොම්ප්ට් එකම ආයෙ දීලා තව ඉමේජස් දෙකක් ජෙනරේට් කරගෙන ඔයාට කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊළඟට මම මගේ දෙවෙනි සීන් එකට යනවා. දෙවෙනි සීන් එකේ දුටුගැමුණු රජතුමා ගැන තියෙනවා. ඉතින් මම ඒක මේ විදිහට දීලා දුටුගැමුණු රජතුමාව සිලෙක්ට් කරලා තව දෙවෙනි සීන් එකට අදාළ ඉමේජ් එක ජෙනරේට් කරගන්නවා. ඊළඟට මම ඒකත් කැමතික තෝරගෙන මම ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊළඟට තුන්වෙනි සීන් එකට ගියාම ඒකේ පුරෝහිතයි දුටුගැමුණු රජතුමයි දෙන්නම ඉන්නවා. ඒක හින්දා මම ඒ දෙන්නටම ටික් එක දාලා මේ විදිහට මගේ තුන්වෙනි සීන් එකත් ජෙනරේට් කරගන්නවා. හරි ඉතින් ඔයාලට මේ විදිහට ඔයාගේ ඉතුරු සීන්ස් ටිකත් මේකට කියලා ජෙනරේට් කරන්න පුළුවන්. ජෙනරේට් කරගෙන ඔයා කැමති ඉමේජස් ජෙනරේට් කරලා දෙන ඉමේජස් වලින් ඔයා කැමති ඉමේජ් එක තෝරගෙන ඩවුන්ලෝඩ් කරගන්න. ඊළඟට මම මේ ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජස් මෙන්න මේ විදිහට රීනේම් කරගන්නවා 1 ඉඳලා 9 වෙනකන්. මොකද මට එතකොට අර සීන් පිළිවෙලට ජෙනරේට් කරගන්න ලේසි. ඉතින් මම ඒක මෙන්නම ෆෝල්ඩර් එකකට දාලා මෙන්න මේ විදිහට රීනේම් කරගන්නවා. හරි. දැන් ඉතින් අපි අපේ සීන් ටික ජෙනරේට් කරන්න ඕනේ ඉමේජස් ටික හදාගෙන ඉවරයි. දැන් ඉතින් අපිට තියෙන්නේ මේ ඉමේජස් ටික AI software එකකට ගිහලා ඇනිමේට් කරගන්න එක තමයි. ඉතින් මම මේ ඉමේජස් ඇනිමේට් කරන වැඩේට Hailuo කියන AI software එක පාවිච්චි කරනවා. ඉතින් මම මේ software එකේ link එක පල්ලෙහා description එකෙන් දාලා තියන්නම්. ඉතින් ඔයාලට Hailuo එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා අලුතෙන්ම මේ Hailuo එකට sign up වුණාම ඔයාට free credits 1000ක් හම්බෙනවා. මේ credits 1000 ඔයාට valid වෙන්නේ දවස් 3කට විතරයි. ඉතින් මේකේ තව daily credits 100කුත් හම්බෙනවා. ඉතින් ඔයාට එතකොට ඔක්කොම credits 1100ක් හම්බෙනවා. ඉතින් ඔයාට image එකක් වීඩියෝ එකක් බවට convert කරන්න යන්නේ credits 30ක් විතරයි. ඉතින් ඔයා මේ credits 1000ක් දවස් 3ක් විතරයි valid වෙන හින්දා මේ දවස් 3 ඇතුළත ප්‍රයෝජන ගත්තොත් ඔයාට මේ credits 1000න් videos 30ක් විතර ජෙනරේට් කරන්න පුළුවන්. අපි Hailuo AI කියන එකට ගියාට පස්සේ මෙතන image to video කියන section එකට ගිහිල්ලා දැන් මම කලින් ජෙනරේට් කරගත්ත images ටික මේකට අප්ලෝඩ් කරනවා. ඉතින් ඔයාලට එකපාරකට queue එකේ තියන්න පුළුවන් videos 3ක් විතරයි. ඒක හින්දා මම මගේ පළවෙනි දෙවෙනි තුන්වෙනි scene එකට අදාළ images මේකට අප්ලෝඩ් කරගන්නවා. මම මුලින්ම මගේ පළවෙනි image එක මේකට අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ මම ChatGPT එකට ගිහිල්ලා මේ image එක generate කරන්න දුන්න prompt එකම copy කරගෙන ඇවිල්ලා මෙතෙන්ටත් දෙනවා. ඊට පස්සේ එතන පල්ලෙන් ඔයාට animation tips කියලා මොකක් හරි බලා ගන්න පුළුවන් වුණොත් ChatGPT response එකේ ඒකත් මෙන්න මෙතෙන්ටම paste කරන්න. ඉතින් මම මේ විදිහට මගේ පළවෙනි prompt එක දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන තියෙන generate button කියන එකට ක්ලික් කරලා මේ වීඩියෝ එක generate කරගන්න පුළුවන්. ඉතින් මේකට ඒගොල්ලෝ අපි free plan එක use කරන හින්දා මිනිත්තු 20ක් වගේ කාලයක් යනවා. ඒකින්ද ඔයා queue එකට ඔයාගේ videos තුනම generate වෙන්න දාලා තියන්න. ඔයාට ඒතකොට පැයක් වගේ ඇතුළත මේකේ පළවෙනි scenes තුන generate කරගන්න පුළුවන්.
මේගොල්ලෝ අපිට ෆ්‍රී ප්ලෑන් එක යූස් කරන හින්දා තමයි මේක මිනිත්තු 20ක් විතර යන ජෙනරේට් වෙන්නේ. අපි පේඩ් ප්ලෑන් එකක් යූස් කරනවා නම් මේක මිනිත්තු 5ක් වගේ කාලයක් ඇතුළත අපිට ජෙනරේට් කරගන්න පුළුවන්. වාට මේ ප්‍රොම් බොක්ස් එක දකුණු පැත්ත කෙල්ලරීම බලාගන්න පුළුවන්ගෙන ටික්ක දාලන තියෙන්නේ මේක තියෙන ඒයි මොඩල් එකෙන් ඔයා දුන්න ප්‍රොම්ට් එක ටිකක් එන්හස් කරලා තමයි මේ වීඩියෝ එක ජෙනරේට් කරන්න යවන්නේ ඒක හින්දා ඒ ටික එකත් මතක ඇතුව දාලා තියාගන්න එතකොට ඔයාගේ ප්‍රොම්ට් එකේ මොනවා හරි අඩුපාඩු තියෙනවනම් ඒ AI එකෙන් ඩිටෙක්ට් කරගෙන මේක ටිකක් එන්හස් කරලා ඔයාට හොඳ අවුට්පුට් එකක් අරන් දෙනවා ඉතින් මම මගේ දෙවෙනි තුන්වෙනි වීඩියෝ මෙන්න මේ විදිහට මේකෙන් ජෙනරේට් කරගන්නවා හරිතින් මම මේ වෙනකොට මේකෙන් මගේ ඔක්කොම වීඩියෝස් ටික ජෙනරේට් කරගෙන ඉවරයි. ඉතින් මම මේ ටික ඩවුන්ලෝඩ් කරගෙන මේ ටික රීනේම් කරලා අර ෆෝල්ඩර් එකටම දාගන්නවා. දැන් අපේ මේක වීඩියෝ එකට ඕන කරන ඔක්කොම වීඩියෝස් ටික ජෙනරේට් කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේකේ තියෙන voice over ටික ජෙනරේට් කරගන්න. ඉතින් මේකට ඕගොල්ලන්ට 11 labs වගේ ගොඩක් text to speech AIs භාවිත කරන්න පුළුවන්. ඉතින් මං අද ඕගොල්ලෝ කවුරුත් දන්න CapCut එකේ තියෙන text to speech AI එක පාවිච්චි කරනවා. ඉතින් ඒකට ඕගොල්ලෝ Google එකට ගිහිල්ලා CapCut කියලා search කරන්න. ඉතින් ඕගොල්ලෝ CapCut website එකට ගිහිල්ලා ඒකේ text to speech කියන AI tool එක select කරලා මුලින්ම මේකේ වගේ image මේ voice generate කරන්න ඕන model එක මොකක්ද කියලා select කරගන්න ඕනේ. ඉතින් ඒකට මම මෙතන ටිකක් voice ඔයගලන්ට බලාගන්න පුළුවන් වෙනවා මෙතන voice list එකක් ඒ කියන්නේ එක characters ලගේ voices ගොඩක් බලාගන්න පුළුවන් වෙනවා මෙතන ඕගොල්ලෝ select කරගන්න ඕනේ ඔයාගේ වීඩියෝ එකට ඔයා add කරන්නේ මොන voices ද කියලා ඉතින් මේකේ ඔයාලට narrator කියලා එකක් බලාගන්න පුළුවන් වෙනවා ඔයා narratorට වෙනම voice එකක් ඒ වගේම මෙතන kingට වෙනම voice එකක් ඔයාගේ characters වලට ඔයා වෙනම voice use කරන්න මතක තියාගන්න හැම voice එකම voice එක හැම character එකටම use කරන්න එපා ඉතින් ඔයා මේ විදිහට ඔයාගේ characters වලට voice select කරගන්න. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් generate කරන්න යන්නේ ලංකාවේ පැරණි රජ කෙනෙක් ගැන වීඩියෝ එකක් හින්දා මම මේකට ටිකක් deep වගේ voice එකක් select කරගන්නවා. ඒකට ඔයාට මෙන්න මෙතන තියෙන filter button එක උඩ click කරලා ඔයාට අවශ්‍ය qualities මේ voice එකේ තියෙන්න ඕන දෙන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මෙන්න මේ නිජල් කියන character එකම narratorට තෝරගන්නවා. ඊළඟට මම එයාට තියෙන ප්‍රොම්ට් එක ChatGPT එකෙන් කොපි කරගෙන ඇවිල්ලා මෙතන දීලා ඒක ජෙනරේට් කරගන්නවා. ඔයාලට ඉතින් ඔයාලට මේකෙන් ජෙනරේට් කරන්න පුළුවන් තප්පර 5ක voice clips විතරයි. ඔයාලට ඒ voice clip එක ඩවුන්ලෝඩ් කරගන්න කලින් preview කරලා බලන්න ඕන නම් මෙන්න මෙතන තියෙන preview කියන බටන් එක උඩ ක්ලික් කරලා review කරලා බලන්නත් පුළුවන්. ඊළඟට දුට්කම රජතුමාගේ සීන් එකට මම මෙන්න මේ voice character එක select කරගන්නවා. ඊට පස්සේ මම මේකත් මෙන්න මේ විදිහට ජෙනරේට් කරගන්නවා. ඊට පස්සේ විහාර මහදේවිට මෙන්න මේ වගේ ෆීමේල් වොයිස් එක සිලෙක්ට් කරගෙන මම මෙන්න මේකත් මේ විදිහට ජෙනරේට් කරගන්නවා. හරි ඉතින් මම මගේ ඔක්කොම වොයිස් ඕවර්ස් ටික ජෙනරේට් කරගෙන ඉවරයි. ඉතින් ඕගොල්ලෝ දකින්න ඇති මම වොයිස් ඕවර්ස් ටිකත් ඔක්කොම ජෙනරේට් කරලා ඉවරයි. ඉතින් දැන් මේ වෙනකොට මගේ වීඩියෝ එකේ හදන්න ඕනේ වෙන් 50ක් 60ක් විතර මම කරගෙන ඉවරයි. ඉතින් දැම්මට තියෙන්නේ මේකේ තියෙන sound effects ටික AI software එකට ගිහලා generate කරගන්න. ඉතින් මේකට ඔයාට ඕන තරම් AI softwares තියෙනවා. ඒ ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම අද පාවිච්චි කරන්න යන්නේ Sound SFX කියන මෙන්න මේ AI tool එක. ඉතින් මේකට මම ChatGPT එකට ගිහිල්ලා බලනවා මොන වගේ sound effects ද මෙයා add කරන්න කියලා දෙන්නේ කියලා. ඉතින් මම මේ විදිහට මෙයා add කරන්න කියලා තියෙන sound effects ටික හොයා ගන්නවා. ඔයාට මෙන්න මේ AI එකෙන් හම්බෙන්නේ දවසකට ක්‍රෙඩිට්ස් 3ක් විතරයි. ඉතින් මම මේ ක්‍රෙඩිට්ස් 3 ලිමිට් එකක් නැතුව පාවිච්චි කරන හැටි ගැන ඔයාලට තව ටිකකින් කියලා දෙන්න. ඉතින් මම ChatGPT එකෙන් මේ sound effect එක copy කරගෙන ඇවිල්ලා මෙතෙන්ට paste කරලා මගේ sound effect එක generate කරගන්නවා. ඊට පස්සේ මම මේක download කරගන්නවා. ඉතින් මේ විදිහට මම මගේ sound effects ඉතුරු දෙකම generate කරගන්නවා.
හරි ඉතින් ඔයාගේ ක්‍රෙඩිට් ටික මේ විදිහට ඉවර වුණොත් ඔයාට පුළුවන් මෙන්න මෙතන පල්ලෙහා තියෙන බටන් එක උඩ ක්ලික් කරලා පල්ලෙහාට වම් පැත්තේ යට කෙළවරේ බලාගන්න පුළුවන් වෙනවා මෙන්න මේ account button එක. account button එකට ගිහිල්ලා ඔයාගේ account එක ආයෙ delete කරලා ආයෙ අලුතෙන් account එකක් හදාගෙන මේ credits තුන ඔයාගේ කලින් Gmail එකටම ගන්න පුළුවන්. ඉතින් මේකට ඔයාට එකම Gmail එක Gmail ගොඩක් තියාගන්න ඕන වෙන්නේ නැහැ. ඔයාට මේකට එක Gmail එකක් තිබ්බාම හොඳටම ඇති. ඉතින් ඒ Gmail එකෙන් account delete කර කර ආයෙ හද ආයෙ ඔයාට අලුතෙන් credits ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම මගේ background music එකත් කලින්ම generate කරලා තියාගත්තා. හරි ඉතින් දැන් අපිට තියෙන්නේ අපි මේ හදාගත්ත ඔක්කොම materials පාවිච්චි කරලා අපේ මේ වීඩියෝ එක edit කරන part එක. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක edit කරන්නත් Adobe Premiere Pro, Adobe After Effects, DaVinci Resolve වගේ ගොඩක් pro video editors පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම අද පාවිච්චි කරන්න යන්නේ ඕගොල්ලෝ හැමෝම දන්න ගොඩක් popular video editor එකක් වන CapCut කියන video editor එක. ඉතින් මම මේ CapCut video editor එකත් මේ විදිහට download කරගෙන install කරගෙන තියාගත්තා. මම මේක ඕපන් කරලා මම ජෙනරේට් කරගත්ත වීඩියෝ ෆයිල්ස් ටික මේකට මුලින්ම අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ මම මේ වීඩියෝ ෆයිල්ස් ටික එකේල 9 වෙනකම් පිළිවෙලට මගේ ටයිම්ලයින් එකට ඉම්පෝර්ට් කරගන්නවා. හරි ඊට පස්සේ මම වෙනම ෆෝල්ඩර් එකක් හදලා මම ජෙනරේට් කරගත්ත voice overs ටිකත් මෙන්න මේකට මේ විදිහට ඉම්පෝර්ට් කරගන්නවා. දැන් මම ChatGPT එකෙන් බලවල voice overs තියෙන ඕන තැන් ටික කොතනද කියලා අඳුනගෙන මම මේ voice overs ටික ගානට මගේ වීඩියෝ ටයිම්ලයින් එකට ඉන්ක්ලූඩ් කරගන්නවා. ඉතින් මේකට ඔයා මතක තියාගන්න ඔයාගේ සීන් එක ඉවර වෙනකොට ඔයා දාන voice over එකත් ඉවර වෙන්න ඕනේ. ඔයාගේ කලින් සීන් එකේ voice over එක ඊළඟ voice over එකට යන්න බෑ. ඔයාගේ voice over එක ඔයාගේ වීඩියෝ ක්ලිප් එකට වඩා දිගයි නම් ඔයා ඒ වීඩියෝ ක්ලිප් එක ආයෙ කොපි කරලා ආයෙ දෙවෙනි පාරක් පේස්ට් කරලා එකම ක්ලිප් එකම සීන් එක දෙපාරක් තියෙන විදිහට හදාගන්න. එකම සීන් එකත් තප්පර 5ක් 6ක් වෙන හින්දා මේක දෙපාරක් ගියා කියලා ලොකු අවුලක් වෙන්නේ නැහැ. ඉතින් මම මේ විදිහට මට ඔඩියෝ ක්ලිප් එක මගේ සීන් එකට වඩා දිග වෙන තැන්වලදී මගේ සීන් එක මම දෙපාරක් මගේ ටයිම්ලයින් එකේ පේස්ට් කරගන්නවා. ඉතින් මගේ පස්වෙනි සීන් එකට වගේ ඒ ඔඩියෝ ක්ලිප් එක දිග වැඩි පස්වෙනි සීන් එකට වඩා ඒක හින්දා මම පස්වෙනි සීන් එක දෙපාරක් පේස්ට් කරගෙන ටයිම්ලයින් එකේ තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. අර ඉතින් මම මේ විදිහට මගේ voice overs ටිකත් මේ විදිහට ඔක්කොම ජෙනරේට් කරගෙන තියෙනවා. ඊළඟට මම යන්නේ මම ජෙනරේට් කරගත්ත sound effects ටිකත් මේ වීඩියෝ එකට ඇඩ් කරන්න. ඉතින් මම මුලින්ම ChatGPT එකට ගිහිල්ලා බලනවා මම ජෙනරේට් කරගත්ත sound effects තියෙන්න ඕනේ මොන scene එකේ මොන තැන් වලද කියලා. ඉතින් මම මේ විදිහට ඒක හොයාගෙන ඒකත් මම මගේ ටයිම්ලයින් එකට ඇඩ් කරගන්නවා. මගේ වීඩියෝ එකේ sound quality එක enhance කරගන්න. හරිතින් දැන් අපි අපේ ගොඩක් වැඩ කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේකේ සබ්ටයිටල් ටික ඇඩ් කරගන්න විතරයි. ඉතින් මම මේ CapCut Pro version එක නෙමෙයි පාවිච්චි කරන්නේ. මම CapCut පරණ version එක පාවිච්චි කරන්නේ. දැන් version එකේ ගොඩක් pro features නැති හින්දා. ඉතින් මේකේ සිංහල language එක support කරන ඒ පොඩි errors තියෙනවා. ඔයාලා latest version එක නම් පාවිච්චි කරන්නේ මේක ඔයාලා ගොඩක් හරියයි. ඉතින් මම දැන් කරන්න යන්නේ මේකට subtitle ඇඩ් කරගන්න එක. ඉතින් මම නැරේටර්ගේ voice එකට subtitle ඇඩ් කරගන්න යන්නේ නැහැ. මොකද ඒක දෙබස් එකක් නොවන හින්දා මොකද යා නැරේටර් කියන්නේ අර සිද්ධිය ගැන විස්තර කරන කෙනානේ. ඉතින් මම මුලින්ම මගේ characters ලගේ dialogues වලට සිංහල subtitle ඇඩ් කරන්න තමයි යන්නේ. ඉතින් මම මේ voice එක හොයා ගන්නවා. ඊට පස්සේ මම මෙතන මේ විදිහට text file එකක් ඇඩ් කරලා timeline එකට සිංහල text එක ChatGPT එකෙන් copy කරගෙන ඇවිල්ලා මෙන්න මේ විදිහට මේකේ paste කරනවා. ඉතින් ඔයා මතක තියාගන්න ඕනේ ඔයාගේ කම්පියුටර් එකේ කලින් සිංහල ෆොන්ට් එකක් ඉන්ස්ටෝල් කරගෙන නැත්නම් මේ CapCut එකෙන් ඔයා මේ ටෙක්ස්ට් එක පේස්ට් කරනකොට ඔයාගේ වීඩියෝ එකේ මේක ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. ඉතින් ඔයා කලින්ම සිංහල ටෙක්ස්ට් එකක් සිංහල ෆොන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඉන්ස්ටෝල් කරගෙන තියාගෙන ඉන්න ඕනේ. මෙන්න මේකේ මේ විදිහට ඩිස්ප්ලේ වෙන්න නම්.
හරිතින් දැම්මම් මගේ සබ්ටයිල් එක හරියටම මගේ බොයිස් කලිප් එක පටන් ගන්නකොට පටන් ගන්නයි මගේ බොයිස් කලිප් එක ඉවර වෙනකොට ඉවර වෙන්නයි හදාගන්න මම මේක මේ විදිහට කරගත්තේ නැත්නම් මගේ මේ බොයිස් කලිප් එකට අදාළ සබ්ටයිටල් එක මගේ ඊළඟ බොයිස් කලිප් එකත් බලාගන්න පුළුවන් වෙනවා. ඒක හින්දා මම මේ බොයිස් කලිප් එක ඉවර වෙනකොටම සබ්ටයිටල් එකත් මෙතනින් එන්න විදිහට හදාගන්නවා. ඉතින් මම මගේ ඊළඟ බොයිස් ක්ලිප්ස් වලටත් මෙන්න මේ විදිහට සබ්ටයිටල් ඇඩ් කරගන්නවා. ඒ බොයිස් ක්ලිප් එක පටන් ගන්නකොට සබ්ටයිටල් පටන් ගන්න. ඒ බොයිස් ක්ලිප් එක ඉවර වෙනකොට සබ්ටයිටල් එක ඉවර වෙන විදිහට. අල්තින් දැන් මම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ඔක්කොම ඇඩ් කරලා මගේ වීඩියෝ එක AI මූවි ට්‍රේලර් එක ජෙනරේට් කරගෙන තියෙනවා. හරිඉතින් මේ වෙනකොට මම්මගේ AI මූවි ට්‍රේලර් එක 99%ක්ම හදාගෙන ඉවරයි. ඉතින් මම මේකේ අන්තිම ස්ක්‍රීන් එකට කියන්න අර දුටුගැමුණු රජතුමා The King of Sri Lanka කියන එකේ එතෙන්ට ට්‍රාන්සිෂන් එකක් විදිහට ග්ලිච් ට්‍රාන්සිෂන් එකක් ඇඩ් කරනවා. ඊට පස්සේ දැන් මම මගේ මේකේ වැඩ කටයුතු ටික ඔක්කොම ඉවරයි. ඊට පස්සේ මම මේක එක්ස්පෝර්ට් කරගන්නවා. එක්ස්පෝර්ට් කරගත්තට පස්සේ අපිට බලාව ගන්න පුළුවන් වෙන අවුට්පුට් එක මෙන්න මේ වගේ. Before the crown, before the legend, there was a prince destined to unite a divided land. This land lives forever in my heart. Together, we march to war. For your safety, even gods may demand sacrifice. But a foreign tyrant held the throne, and peace hung by a thread. Sri Lanka has bowed to my rule. To reclaim serenity, we shall offer our blood. A battle that would echo through centuries. If not I, then who? He fought not for power, but for peace. Let our victory be the dream of a peaceful nation. Coming January 2026, witness the rise of a true king. ඉතින් ඔන්න ඔහම තමයි අපේ මූවි ට්‍රේලර් එක බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා දැන්ම අපේ channel එකට එකතු වෙන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා තව කෙනෙකුට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ අදහස පල්ලෙහා comment section එකේ දාන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මම මට පුළුවන් වෙන විදියට ඕගොල්ලන්ට උදව් කරන්න බලන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඕගොල්ලන්ට සුබ දවසක්.